iBoon කළ පිළිගන්න අදත් ඔයාම YouTube channel එකට. ඉතින් හරි අදත් ගෙනත් තියෙන ඕලන ගොඩක් වටින වීඩියෝ එකක් මගේ වටින වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට ගෙනත් තියෙන කොරියන් වෙබ් එක අවුරුදු 3ක් කියලා දැන් වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව වීඩියෝ එකක් ගැන ලොකුම හේතුව තමයි ගොඩක් කට්ටිය මේ වෙනකොට මගෙන් දිගින් දිගටම අහන ප්‍රශ්නයක් කියලා දිනවා මේක. ඉතින් ඒක නිසා මට හිතුණා වීඩියෝ එකක් ගාලා ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන එක හොඳයි කියලා. ඒක නිසා තමයි අද වීඩියෝ එක ගෙනාවේ. වීඩියෝ දාන කලින් පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නම් මතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට කොරියන් විභාගයට ගේමක් ගහන්න. අපේ ඇප් එක කොරියන් සරසවිය. දැන් Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මෙම සේවාව සඳහා දායක මුදල් ඔබේ ජංගම දුරකථන ගිණුමෙන් අය කරනු ලැබේ. දායක මුදල් ස්වයංක්‍රීයව නැවත අලුත් කෙරෙනු ලැබේ. ඉතින් වීඩියෝ දාන කලින් පොඩි දෙයක් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයා එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙක්ද එක්සෑම් එක ලියලා වෙබ් එකේ ඉන්න කෙනෙක්ද ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි. ඉතින් ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම කන්ටිනියු කරන් යන්න. මේ වීඩියෝ එක අන්තිමේදී ඔයගලන්ට ලොකු දේවල් ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ අප්ඩේට් එක සම්බන්ධයෙන්. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට අවුරුදු 3ක් වෙබ් එක දික් කරලා කතාවක් යනවා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා අයියේ මේක ඇත්තද? මේ අවුරුද්ද ඉඳන්ද මේක එන්නේ? වෙබ් එකේ ඉන්න කට්ටියට මේක වැලිඩ් වෙනවද? මේ කතාව ඇත්තද කියලා ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න වලට මට හිතුණා වීඩියෝ එකක් ගන්නලා ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන එක හොඳයි කියලා. මොකද ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මගෙන් මේ පිළිබඳව දිගින් දිගටම අහපු නිසා. ඉතින් ඔයගොල්ලෝ වගේ මාත් දන්න කොරියන් එක්සෑම් එක ලියලා අපි පාස් වෙලා ඔයගොල්ලන්ව වෙබ් එකට වැටෙනවා. ඉතින් මේ වෙබ් එකේ වැලිඩ් කාලය අවුරුදු 2යි. ඉතින් මේ වෙනකොට කතාවක් යනවා මේ අවුරුදු 2 කාලය වෙබ් එකේ අවුරුදු 3ක් දක්වා අවුරුද්දකින් වැඩි කරනවා කියලා තව. ඉතින් මේ වෙනකොට තියෙන තත්ත්වය ඔයගොල්ලන්ට කියනවනේ මේ වීඩියෝ එක කරන දවස වෙනකොට අවුරුදු 3 කතාවක් තාම යන්නේ නැහැ. ඉතින් මේක එළියට ආපු දෙයක්. ඉතින් මේ වෙනකොට හරියටම කියලා නැහැ. මේක අවුරුදු 3ක් දක්වා දික් කරනවා. එහෙම තාම කියලා නැහැ. ඉතින් තාම මේක අප්ඩේට් එකක් වශයෙන් ඕගොල්ලෝ මතක තියාගන්න මේක ඉස්සරහට වෙන්න පුළුවන් කියලා. මොකද මේක තාම අවුරුදු 3ක් දක්වා දික් කරලා නැහැ. ඉතින් එහෙම කියන්නේ මොකද ගොඩක් කට්ටිය අහලා තිබ්බ දේවල් එක මට හිතුණා ඔයගොල්ලන්ට මේක කියන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය හිතලා තින්නේ අලුතෙන් එක්සෑම් එකක් ආවට පස්සේ එක්සෑම් එකේ ඉඳන් මේ වෙබ් එකේ කාලය අවුරුදු 3ක් දක්වා දික් කළා කියලා. ඉතින් ඒක ඕගොල්ලෝ වරදවා වටහා ගැනීමක්. ඉතින් මේ වෙනකොට ඔෆිෂියලි කියලා නැහැ ඒගොල්ලෝ අවුරුදු 3ක් දක්වා වෙබ් එක දික් කරනවා කියලා. ඉතින් ඒක මතක තියාගන්න. ඊළඟ කතාව තමයි අවුරුදු 3ක් දක්වා මේ වෙබ් එක දික් වෙන්න පුළුවන්ද? මේක දික් වෙන්න පුළුවන්. මේක තාම ඔෆිෂියලි කියලා නැහැ. හරියටම මෙන්න මේ දවසේ ඉඳන් අපි වෙබ් එක අවුරුදු 3ක් දක්වා දික් කරනවා. වෙබ් එකේ ඉන්න කට්ටියට තව අවුරුද්දක් අපි දෙනවා. අලුතෙන් එක්සෑම් එක කරන කට්ටියට අවුරුදු 2 අවුරුදු 3ක් දක්වා දික් කරනවා කියලා මේගොල්ලෝ හරියටම කියලා නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ අප්ඩේට් එකේ ඉන්න මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා 50ට 50 තියාගෙන ඉන්න මේ වීඩියෝ එක කරන අවස්ථාව වෙනකොට. ඉතින් ඊළඟ කාරණාව තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බා අයියේ අවුරුදු 3 වෙබ් එක දික් කරොත් මොන වගේ රටවල් වලටද මේ වෙබ් එක දික් වෙන්නේ කියලා. ඉතින් එහෙම ගන්න EPS topic exam එක ලියන හැම රටකටම මේගොල්ලෝ මේ අවුරුදු 2 අවුරුදු 3 දක්වා වැඩි කරන්න ඕනේ. මෙන්න මේ රටවල් වලට අපි අවුරුදු 3 වැඩි කරනවා. මේ රටවල් වලට අවුරුදු 3ක් වැඩි කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. EPS topic exam එක ලියන හැම රටකටම මේක දෙන්න ඕනේ. ඉතින් තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් ඉක්මනටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුදු 2 අවුරුදු 3 දක්වා මේ වෙබ් එක දීර්ඝ කරලා අපි කොල්ලෝ ගෙල්ලොන්ට ඉක්මනින්ම කොරියාවට වෙලා ගේමක් ගන්න මන්දම ඔපචුනිටිස් එන්න ඕනේ කියලා තමයි මම මේ වීඩියෝ එකේදී කියන්නේ. ඉතින් මේ පිළිබඳව අප්ඩේට් එක ආපු ගමන් මගේ YouTube channel එකෙන් ඕගොල්ලන්ට alert එකක් දෙන්නම්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහට. තව අපිට මතක් කිරීමක් තියෙනවා ඕගොල්ලන්ට කරන්න. දැන් CCI exam එක ලියන්න ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් මගේ audience එක දන්නවා. මේ වෙනකොට අපේ කොරියන් සරසවි app එක මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. ඉතින් මේ app එකේදී මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා දැන් 35 කොරියන් exam එකක් යනවා කියලා. ඉතින් මේ දැන් 35 කොරියන් exam එකට ආපු ප්‍රශ්න මේ වෙනකොට අපේ app එකට දාමින් තමයි යන්නේ. දැන් CCI exam එක ලියන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ app එකට ගිහලා දාලා තියෙන දේවල් ස්ටඩි කරලා ඕගොල්ලන්ට ගේමක් ගහගන්න. ආපු ප්‍රශ්නම තමයි ඕගොල්ලන්ට නැවත නැවතත් කරකවලා එන්නේ. ඉතින් ඒක මං අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා තමයි මේ දේවල් අපේ app එකේ දාලා ඕගොල්ලන්ට ඒ වැඩපිළිවෙල ඒ විදිහට කරගෙන යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඔය ඉගෙන ගන්න නැති කියලා. මේ වීඩියෝ එක මොන හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නැමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් alert එකකින් ඉගෙන ගාම අදට වීඩියෝ ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. හීඩුණුන් අඩ ගන්න මගේ ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.